ලංකාව හැමතැනටම වැස්ස නිසා අපි ආවා වහින් නැති දිහාවක් හොයාගෙන. ඒ නිසා අපි අන්තිමට නතර වුණේ හම්බන්තොටේ. අපි දැන් තෙලිජ්ජවිල බොට්ටේ ගහන්න එකේ තමයි. අපේ දෙවිල ඉන්නේ තෙලිජ්ජවිල. මිරිජ්ජවිල. අපේ දෙවිල ඉන්නේ මිරිජ්ජවිල බොටනිකල් ගාඩන් එකට. කිලෝමීටර් කීයද මන් දන්නේ නැහැ. ගොඩක් ඇවිදින්න දෙයි කියලා කිව්වා. වාහනයක් ගන්න පුළුවන් මෙහෙන් යනවා. හොඳටම ඔය අපි එද්දි දවල් වුණා. දැන් ඉතින් අපි මේකේ පයින් යන තමයි යන්නේ. පයින් ඇවිදලා මේකේ තියෙන සේරම හොයාගන්න එක නම් ලේසි වැඩක් නෙමෙයි. අපිට වාහනයක් අරගෙන යන්න කියලා කිව්වා. අපි පන්නිත ගමට පයින් යනවා කියලා කිව්වා. දැන් දවල් 11ට විතර ඇති. අපි උදේම ආවා හයිවේ එකෙන් බස් එකක් තිබුණේ නැහැ හම්බන්තොටට එන්න. ඊට පස්සේ ඇම්බිලි පිටියේ බස් එක ඇවිල්ලා ඒකෙන් මගෙන් බහලා තමයි ආවේ. ඒ නිසා චුට්ටක් අපි ඊට වඩා පරක් වුණා. අපි ගේට් එක ළඟදී මැප් එකේ ෆොටෝ එකක් ගහගෙන ආවේ. ඉතින් ඒ ෆොටෝ එකේ විදිහට තමයි අපි පාර හොයාගෙන යන්න ඕන. මොකද මේකේ බෝඩ් ගහලා තිබුණාට ඒ බෝඩ් ගහලා තියෙන ඒ වගේ යන්නේ කොහාටද එන්නේ කොහාටද මොකුත් හොයාගන්න බෑ. සමහර වෙලාවට අපි ඉන්නේ කොහෙද කියලාවත් අපිට හොයාගන්න බෑ. හැබැයි ඉතින් මේ මැප් එක තිබුණාට මැප් එකෙන් හොයාගන්න බැරි වෙන තැනුත් තිබුණා. එනවා. ඉතින් මේක හදිස්සියේ ප්ලෑන් කරන්න නැතුව අපි හම්බන්තොටට ආව ගමනක්. අපි හැමෝම ලීව් අරගෙන යන්නේ කොහෙද කියලා අයිඩියා එකක් නැතුව තමයි හිටියේ. ඊට පස්සේ වහින්න නැති දිහාවක් හොයනකොට හම්බන්තොටට වහින්නේ නැහැ කියලා ආරංචි වුන නිසා තමයි අපි මේ පැත්තට එන්න හිතුවේ. කිලෝමීටර්ස් ගණන් නම් හරියට මතක නැහැ. හැබැයි සෑහෙන දුරක් ඇවිදින්න නම් තියෙනවා. දැන් අපි යන්නේ පතොක් පාරේ. අපි ගමනක් ආවම අහස මෙච්චර පැහැදිලි විදිහට තිබ්බමද කොහෙද? හැමතැනම වැස්සට මේ පැත්තට නම් වැහලා තිබුණේ නැහැ. හරිම පැහැදිලි දවසක්. අපි ගමනක් ගිහපුවාම වහින්න නැතුව මෙහෙම පැහැදිලි හසක් තිබුණමයි. මෙතන තිබුණ එක එක පතක් වර්ග ගොඩක්. සමහර ගස්වල නම් මල් පිපිලා. මම හිතන්නේ මේවා තාම හැදෙලා මදි. එතන ඉන්න කෙනා කිව්වේ මෙතන සම්පූර්ණයෙන් වැහෙනකම් මේ පතක් ලොකු වෙනවා කියලා. ඒ ගස් ඉතින් ඒ තරමට ලොකු වෙන කාලයක් වෙනකම් අපි ඉඳීද දන්නෙත් නැහැ. මෙතන ඉන්නේ දාවේ අපි. නෑ. මැප් එකේ වැව දෙකක් මාක් කරලා තිබුණා. ඉතින් මේ අපි පළවෙනියටම හොයාගත්ත වැව. මේ වැවේ කිඹුල්ලෝ ඉන්නවා කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. මොනවා වුණත් පයින් යනවා නම් මේ වගේ මහ දවාලේ එන්න හොඳ නැහැ. මේ වගේ කොළත් නැහැ මලුත් නැහැ. වේලිලා ගිහිල්ලා. හරියට මේක වියලි කලාපිය තමයි දැන්. එදා කුකුලෙක් කෑ ගැහුවා. කුකුලට කලින් කෑ ගහපු සතා මොකද කියලා දන්නේ නැහැ. අර සද්දේ ඌරෙක් තමයි හලෝ. ඌරෙක් වෙන්න ඕන. නකල්සල්දි කෑ ගහපු සතාම හොරන් යන්නේ කියලා. මට නම් ඇහුන්නේ නැහැ හැබැයි. අනේ බොරු කියන්න එපා. නෑ මං කියන්නේ හොරන් යන්නේ දෙහුන්නේ කියලා නකල්සල්දි ඇහුන්නේ. ආව තිබුණ ටික ඉවරලා මේ ටික විතරයි චුට්ටක් හැවෙන්න තිබුණේ. අපි කියපු පාරවල් හරියට දන්නේ අපි කොහොම හරි යන්න ඕන තැන් ටිකක් හොයාගත්තා. කුමුදු. අපේ පැති වෙනස් තියෙනවා.
ඉතින් අන්තිමට ඕන උනේ විලෝමාවත හොයාගන්න එක විතරයි. මොකද මේ ටික ඇවිදලා අවසරත් එක්ක හොඳට මහන්සි වෙලා හිටියේ. ඒ නිසා අපි බලන්න තියෙන දේවල් ටික ඉක්මනට බලලා මැප් එකෙන් විලෝමාවත හොයාගන්න try කරා. ඇත්තටම මේකේ දාලා තියෙන ඒ වගේ මේක හොයාගන්න එක හරිම අමාරුයි. දැන් අපි ඉන්නේ විලෝමාවතේ. මේකේ මැප් එකක් තිබුණාට මේකෙන් පාරවල් හොයාගන්න බෑ. සෑහෙන අමාරුවෙන් තමයි පාරවල් හොයාගත්තේ. ඒකත් ඔක්කොම හොයාගන්න බැරි වුණා. කොහොම හරි අන්තිමට විලෝමාවත හොයාගන්න ඕන නිසා ඒක නම් හොයාගත්තා. මේ විලෝගසරන පාර දිගේ යන්න තියෙන්නේ අනිත් පැත්තෙන් උඩට. මේ පැත්තට ගියපුවාම මොකද්ද විසිතුරු මල් මොකක් හරි තිබුණා. අපි දැන් යන්නේ ඒක හොයාගෙන. ඉතින් ඇවිදලා අපි අන්තිමට ආවේ මෙතන. මෙතන මේ චූටි මල් වලට මීමැස්ස ගොඩාක් ඇවිල්ලා හිටියා. උන්ගේ සද්දෙන් එතන පිරීලා. ඇතුලේ අපි ඇවිදපු තැන් වලින් දෙවනියට මම ලස්සනටම දැක්ක තැන තමයි මෙතන. මම කැමතිම තැන තමයි විලෝමාවත. මම මෙහෙට ආවෙත් මට මේ පාර දිගේ ඇවිදගෙන යන්න ඕන නිසා. කොහොම හරි ඉතින් අවුව තියෙන පාරවල් දිගේ ඇවිදලා මෙහෙම හෙවන තැනකට ආවහම එතනින් යන්න හිතෙන්නේ නැති තරම්. කියලා හිතාගෙන අපි දැන් මේ විලෝගස් පාර දිගේ ගිහිල්ලා යන්නේ. මහදවල් 12ට විතර ඇවිල්ලා ඔබ ගිහිල්ලා ඔබේ කර වෙලා කන්නත් නැතුව බොන්නත් නැතුව දැන් අප්පෝ යන ගම. සාරත් එක ට්‍රිප් එකක් ආපුවාම කන්නත් නෑ බොන්නත් ඇවිදිනවා. ඇවිදින්න තියෙනවා නම් කන්න ඕනේ නැහැ බොන්න ඕනේ නැහැ. අපි ඉතින් හිත හදාගෙන එනවා. හරි අපි කමු රැට. කොච්චර ඇවිද්දත් මං කැමතිම ටික තමයි මේක. උසුමුසට හැදුණු විලෝගස් මැදින් වඩන පාරක් දිගේ ඇවිදගෙන ගියපු ටික. ඉතින් විඳ ගන්න හදවත ගෑන හැම තප්පරයක්ම.